Good morning guys. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් මම දැන් ඉන්නේ මවුන්ට් කෝලවල. නංගිලා නිදි. ඉතින් මම පොඩි වෝක් එකක් දාන්නවා. මේ පැත්ත මාර ලස්සනයි. ඊයේ රාත්‍රියේ මම කිව්වා ඔයාලට කලින් වීඩියෝ එකේ මම ඔයාලට Airbnb එකේ ඩීටේල්ස් ෂෙයා කරගන්නම් කියලා ඔයාලත් එක්ක. ඉතින් අපිට Airbnb එකට ගියේ $230ක් වගේ පොඩි ගාණක්. සිඩ්නි වල ඒ වගේ ගානකට 2 nights accommodation හොයාගන්නවා කියන මාර අමාරුයි. ඉතින් ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය දන්නවා කොහොමද කියන එක. ඉතින් අපිට මේ ප්ලේස් එක සෙට් වුණා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා සිඩ්නි එනවා නම් එන්න හොඳයි. සුපර් ලක්ෂරි නෑ. ඒත් ඉතින් ෂේප් එකේ ඉන්න පුළුවන්. ගේ ඇතුලේ මං ගේ හැඩි වෙන්න කලින් ගත්ත වීඩියෝ ටිකකුත් තියෙනවා. ඒ ටිකත් මේකට ඇඩ් කරන්නම් මෙහෙම. I think Mount Kola. Good morning. Ready for the bus? Sorry, I didn't catch that. Thank you. This station is Waitara. හෙලෝ කොහොමද ඉතින් ඔයාලට අපි දැන් ඉන්නේ සිඩ්නි වල අපේ පළවෙනි සිඩ්නි එක්ස්පීරියන්ස් එක තමයි මේ විදිහට ෂෙයා කරගන්නේ ඔයාලත් එක්ක. අපි දැකලා නැහැ කිසිම දෙයක්. ඔයාලට මේ විදිහටම අරගෙන යනවා වීඩියෝ එකේ අපි මොනවද කරන්න කියන්නේ. ඉතින් අපි නැවතිලා හිටපු තැන ඉඳන් විනාඩි 5ක විතර දුරින් තියෙන ස්ටේෂන් එකේ වාහන නවත්තලා තමයි අපි ආවේ. මොකද මවුන්ට් කෝලා ස්ටේෂන් එකේ වාහන නවත්තන්න පාකින් තිබ්බේ නැහැ. අතනත් එකම එක තැනයි තිබ්බේ. අපි ලකී ඉතින් ඒ අපිට එතන පාකින් හම්බුණා. ඉතින් මගේ නම් මේන් තින් එක සිඩ්නි එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම යන්න ඕනේ ඔපෙරා හවුස් එක බලන්න. ඒ හාවර් බ්‍රිජ් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒක තව ඩෙස්ටිනේෂන්ස් කීපයක්ම තියෙනවා. ඒවා අපේ දවසත් එක්ක මැනේජ් කරගෙන බලන්න ඕනේ. ඒවා බලන්න පුළුවන්ද කියලා. මේන්ලි අපි ෆෝකස් කරන්නේ අර දෙකට තමයි. ඉතින් ඔන්න දවස පටන් ගත්තා. දැන් මෙතන ඉඳන් ඔයාලත් එන්න අපිත් එක්ක ඉස්සරහට. From Barangaroo. The next stop is Bridge Street, followed by Circular Quay. This stop is Circular Quay.
ඉතින් අපි දැන් ඉන්නේ සර්කියුලර් කී එකේ? ඉතින් මෙතන හරිම විශේෂ තැනක්. මොකද මාර ලස්සන වී එකක් තියෙනවා. ඔයාලට පිටිපස්සෙන් පේනවා. ඒ වගේම මෙතන මිනිස්සුන්ට ඉඳගෙන ඩයිනින් ඒරියාස් ගොඩක් තියෙනවා. ඒ වගේ ඉඳගෙන එයාලට කන්න බොන්න කතා බහ කරන්න පුළුවන්. අපිත් දැන් කන්න ඕනේ. ඔව් අපිත් බ්‍රන්ච් එකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන කියනවා නම් හරිම ලේසි මේ තැනට එන්න. මොකද ෆෙරීස් තියෙනවා. එතකොට ට්‍රේන් ස්ටේෂන් එක තියෙනවා. ඊට අමතරව ට්‍රෑම්ස් බසස් ඔක්කොම තියෙනවා මෙතන අවටම. හරිම ලේසියෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අරගෙන අපිට එන්න පුළුවන් මේ තැනට. ඉතින් දැන් අපි ඔපෙරා හවුස් එකට යන්න ඕනේ, කෑමත් කන්න ඕනේ. යන්නේ ෆෙරි එකෙන්. ඒ වගේම මෙතන හාබර් බ්‍රිජ් එකක් පේනවා කියලා කියනවා. අපි එතෙන්වත් ගිහලා වීඩියෝ එකක් කරනවා. එහෙනම් අපි දැන් ෆෙරි එකේ යමු. Kenapa? ඉතින් දැන් අපි ෆෙරි එක නැගලා ඉන්නේ. අපි මුලින්ම ඔපෙරා හවුස් එක මොහොතෙන් බලන්න යන්නේ. ඒ වගේම හාබර් බ්‍රිජ් එකත් අපිට බලන්න පුළුවන්. අනිවාර්යෙන්. ඉතින් සිඩ්නි වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන කියනවා නම් අපිට මයිකී කාඩ් එකක් වගේ දෙයක් මෙහෙ පාවිච්චි වෙනවා ඕපල් කියලා නේ. ඔව්. ඒත් අපිට ඒ වගේම බැංක් කාඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඒක හරිම ලේසි. මොකද මෙල්බර්න් වල අපිට අනිවාර්යෙන් අපේ PTV කාඩ් එක ගන්න ඕනේ. ඒත් මෙතනදී අපිට පුළුවන් ටැප් කරන්න අපේ බැංක් කාඩ් එක අරක ගන්නේ නැතුව. එතකොට අපිට කොස්ට් එකක් යන්නේ නැහැ PTV කාඩ් එකට වගේ එකකට. කෙලින්ම අපිට යන්න තියෙන ගාන ටැප් කරන්න තියෙනවා. මේ ෆෙරි එක යන්න ඩොලර් 1යි. ඉතින් ඒක මාර වටිනවා. හරිම මෙතන view එක ඩොලර් 1කට වඩා ගොඩක් වැඩි. ඉතින් අපි ඒක බලාගෙන For your safety, all passengers on C'est hyper parallèle en fait des deux côtés, t'avais raison. ඉතින් guys ඔයාලට කියන්න ඕනේ මෙහෙම ගියාට කිසිම අයිඩියා නැහැ කොහෙටද අපි යන්නේ කියලා. දැන් අපි ඉන්නේ North Sydney කියන ලොකේෂන් එකේ. ඉතින් මෙතනින් නැවැත්තුවා මේ ෆෙරි එක. කට්ටිය නගිනවා බහිනවා. ඉතින් සිඩ්නි වල පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගැන කියනවා නම් මාරම ලේසි. අපේ බැංක් කාඩ් එක යූස් කරලා අපිට යන්න පුළුවන්. සාමාන්‍ය ඩොලර් එකක් වගේ පොඩි ගානකට මේ එක්ස්පීරියන්ස් එකක් කියලා පට්ට වඩනවා අපිට. මොකද මෙල්බර්න් ඉන්න අයට අනිවාර්යෙන් PTV තියෙන්න ඕනේ. මයිකි කාඩ් එක අරගෙන යන්න තියෙන්නේ. ඉතින් මෙහෙ එහෙම දෙයක් නැහැ. ඉතින් මේගොල්ලෝ හැමදෙස්සම කියනවා මේක යද්දි වාඩි වෙන්න කියලා. ඉතින් මම වාඩි වෙනවා. අපි බලාගෙන අපි කොහෙටද යන්නේ කියලා. ඉතින් ඉස්සරහට
අපි යන්න. Once again, passengers on the upper deck must be seated. ඔව්. ඉතින් guys මට මෙතන පොඩි දෙයක් කියන්න ඕනේ. මම වීඩියෝ එකේ තැන් දෙකක තුනක මෙන්ෂන් කරනවා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට ඩොලර් එකක් වගේ පොඩි ගාණක් කැපෙන කියලා. බට් ඒක ඉනිෂියලි තමයි ඩොලර් එකක් කැපිලා තිබ්බේ. ෆයිනල් ට්‍රිප් එක ඉවරෙද්දී ඩොලර් 15-37 ගාණක් අපි 4 දිනාගේ මේ account වලින් කැපිලා තිබ්බා. මේ බ්‍රිජ් එක උඩ මිනිස්සු සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒකත් නගින්න පුළුවන්. මම දැන් මෙතනින් ටිකට්ස් අරගෙන යන්න තියෙන්නේ. සිඩ්නි හාබර් බ්‍රිජ් එකෙත් අපි යන්න හිතාගෙන ඉන්නවා. උඩට නගීද නැද්ද කියන එක තාම ෂුවර් නෑ. දැන් ආපහු සර්කියුලර් කී එකට එන ගමන් fine. Yeah. You can just come around. Would you like to sit outside or inside? Outside. Outside. You can come with me. That one is fine. Just cheese and Yeah. that's all. Yeah. So one garlic ranch, two chicken burgers, and one bun. That's all. නෑ අවරන්න. යන්න. වාඩි වෙන වාඩි වෙන. ඕ වව්. Sorry. Oh. Thousands, 1.69 thousand subs. Guys, go subscribe to him, bro. Part-time. Yo, that's the YouTubers, first. bro. That's our first ever collab, bro. I know. Go sub up to him. Go sub up to him. Headman, ask people how old they think you are. I'm committee. Back the fuck up before you get smacked the fuck up, short ass nigga. Aiden said, "What's the channel name? Who's the guy, Nijan?" No, he's not. He's not. Hey, Chen. Hold it. Yo, this is his channel name. Part-time YouTubers. Part-time YouTubers, bro. Look that up, bro. Y'all follow him up. You know what I'm saying? Y'all blow him up, bro. We're chucking the Discord as well. ඉතින් අපි ඉන්නේ ඔස්ට්‍රේලියාවේ අයිකොනික්ම බිල්ඩින් එක ගාව. ඉතින් අපිට ඔස්ට්‍රේලියා එකක් කියද්දි මතක් වෙන්නේ ඔපෙරා හවුස් එක තමයි. ඉතින් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ දැන්. ඉතින් මම මේක ගැන පොඩි විස්තරයක් හොයාගත්තා. මේක හදන්න පටන් ගන්න තියෙන්නේ 1957. මේක ඉවර කරලා තියෙන්නේ 1973. එතකොට මේක ගැන තව කියනවා නම් මෙයාලා කියලා තියෙනවා The Sydney Opera House in Australia was
designed by Danish architect John Utzon. එතකොට මෙයා තමයි මේක හදලා තියෙන්නේ කියන විදිහට ඊට අමතරව තව කියනවා නම් මේක යාලා අරන් තියෙන්නේ iconic venue එකක් විදිහට වගේම opera ballet theatre and අනිත් live performances present කරන තැනක් විදිහට තමයි අරන් තියෙන්නේ. ඉතින් ඕක තමයි මේක ගැන තියෙන basic information ටික. ඉතින් අපි දැන් මෙතෙන් ආවා අපි මේක බැලුවා. ඒ වගේම තව කියන්න ඕනේ මෙතෙන් ලෝකේ පුරාම මිනිස්සු එනවා. ඔව් ලොකුම මේ පිරිසක් ඉන්නවා. ඒ වගේම බලන්නත් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපි ඒ ටික බැලුවා. අපි දැන් ඔයාලත් එක්ක අපි මොනවද දකින්නේ කියලා ඒ ටික ඔක්කොම ෂෙයා කරගමු. ඔව් අපි ඒ ටිකත් බලමු ඇතුළට ගිහිල්ලා. ඉතින් guys අපි දැන් ඔපෙරා හවුස් එක ඇතුළට යන්නේ අපි දන්නෙත් නැහැ මොනවද ඇතුළේ තියෙන්නේ කියලා. නංගිලා දන්නවනේ සෙට් එක ෆොටෝ ගහන එක ඉවරකුත් නැහැ ඉතින්. මන් දකින ගමන් ඔයාලට මොනවද ඇතුළේ තියෙන්නේ කියලා ඒ ටික පෙන්නගෙන වීඩියෝ එක ඉස්සරහට අපි බලාගෙන යමු. ඉතින් අද වීඩියෝ එකේ එන්ඩ් එකට මේ විදිහට අපි ඇවිල්ලා ඉන්නේ දැන්. අද දැන් ගොඩක් රැ වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට වැස්සක් ආවා. ඉතින් ඒ නිසා අපිට ඔපෙරා හවුස් එකේ ගොඩක් වෙලා ඉන්න වුණා. මොකද නැත්නම් අපි ප්ලෑන් එකක් තිබ්බා බ්‍රිජ් එකේ ඇවිදින්න හාවර් බ්‍රිජ් එකේ එහා කොනේ ඉඳන් මෙහා කොනට පොඩ්ඩක් වෝක් එකක් යන්න. හැබැයි ඒක කරන්න බැරි වුණා අපිට. අපි ආයෙත් ඒක කරන්න try එකක් දෙන පස්සේ දවසක. ඉතින් මේ විදිහට අපි අපේ නයිට් එක දැන් එන්ජොයි කරනවා. අපි මොනවා හරි රැට කන්න ඕනේ. කාලා අපි ඉන්න තැනට Airbnb එකට යනවා. ඉතින් අපි ආයෙත් හෙට වීඩියෝ එකක් කියනවා. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.